වත්තනකොට ගත්තේ මොකක්ද අර හදිසි නීතියට කිසිම චෝදනාවක් නැතුව. අරගෙන කාමරයක දාලා විජය කාමරයේ පැය 24ම වහලා දාලා තිබුණේ මේ තරම් සැර ලයිට් එකක් මුණට දාලා එහෙම දැම්මම මිනිස්සු පිස්සු වැටෙනවා. ඒ මිනිස්සුන් පිස්සු වට්ටන්න තියෙන එක ක්‍රමයක්. ඔය සයිබීරියාවේ හැම ස්ටැලින්ගේ කාලේ කරපු දේවල්. දාලා තිබ්බා රෑ එළිය වෙනකම්ම ලයිට් එක නිමන්නේ නැහැ. විජය සරම් මෙහෙම උඩ වහගෙන බුදියා ගත්තේ. මට විතරයි විජය බලන්න යන්න දුන්නේ. ලොකෝ මිනිමරුවටත් දවසකට දෙසරයක් විසිටර්ස් ලයින් පුළන් වුණාට විජයට කිසි කෙනෙක් බලන්න දුන්නේ නැහැ. විජයගේ ලෝයර්ටවත් යන්න දුන්නේ නැහැ. උසාවියේ නියෝගය අරගෙන ලෝයර් යනවා විජයව හම්බ වෙන්න. එතනට ගියාම ගේට්ටුව වහලා යන්න බෑ කියනවා. නීති විරෝධී ලෙස. දැන් කතා කරනවා මේගොල්ලෝ නිදහස ගැන. උසාවියේ නියෝගය අරගෙන විජයගේ ලෝයර් අධිනීතිඥ ජනාධිපති නීතිඥ නිමල් සේනානායක ගේට්ටුව ළඟට ගියාම ගේට්ටුව ළඟදී උසාවියේ නියෝගය ගත්තා. ඒවට යන්න දෙන්න බෑ කියනවා. අපේ කිසිම කෙනෙක්ට ඒ වගේ ඒ තරම් ජරා විදිහට සැලකුවේ නැහැ. මට විතරයි යන්න දුන්නේ විජයගේ කැමරා ටික අරගෙන අපිට ආරංචියක් ආවා ප්‍රේමදාස මහත්මයා. එතකොට අගමැති කෙනෙක්ව දැම්මා කියලා වැලිකඩට විජයට වහ දෙන්න කැමරට. ඒ නිසා මම වේල් තුනම අරගෙන යන්නේ මට තුන් සැරයක් යන්න දෙන්නෙත් නැහැ. වෙන කාටවත් යන්න දෙන්නෙත් නැහැ. දවල්ට විතරක් ඕනනම් වේල් තුනම අරගෙන යන්න. ඉතින් දවල්ට අරගෙන යනවා දවල් කෑමත් එක්ක රෑ කෑමයි උදේ කෑමයි මමම හදලා පිළුණු වෙන්නේ නැති දේවල්. හැබැයි විජය කියන සාමාන්‍යයෙන් පිළිනුලා විසි කරනවා. ඉතින් අර කන්නේ නැතුව ඉන්නවා. පැමිලි ගෙඩියක් හින්දෙනවා ඒක විතරක් බීලා හිටියේ. දවල් ගෙනෙන කෑ විතරයි කන්නේ. අපි දැනට කතා කරන්න දෙන්නේ අර සාමාන්‍යයෙන් මිනිමරුව පව කතා කරන කාමරේ නෙමෙයි. එළියේ මහා මද්දාහනේ දවල් 12ට එකට මට එන්න කියන්නේ. ඒකෝ දෙන වෙලාවට අපි යන්න ඕනේ. ගිහිල්ලා මහා මද්දාහනේ පුංචි මේසයක් කුස්සියේ උයන දේවල් ගහ ගලාගෙන යන කානුව මැද්දේ මේ දෙපැත්තට මේ මේසෙ තියන්නේ. කනප්පුව තියලා අපි දෙන්න දෙපැත්තේ ඉඳගෙන CID කාර්යව තුන් දෙනෙක් විතර ඉඳගෙන මම විජයට මොන හරි විජය ළමයා ගැන හෙව්වත් විජය කට මයික්‍රොෆෝන් එක අල්ලනවා ටේප් කරනවා මගේ කට අල්ලනවා. ඉතින් ඔය වාගේ පුදුමාකාර මේ දුක් විඳවලා මහර මැතිවරණයේ වෙලාවේ. දැන් මේගොල්ලෝ මැතිවරණ මේ ප්‍රචණ්ඩ ක්‍රියා ගැන කතා කරනවා. මහර මැතිවරණය ආරම්භ කරනකොට ජේ.ආර්. ජයවර්ධන ගිහිල්ලා මහරට ප්‍රසිද්ධ රැස්වීමක කිව්වා විජය කුමාරතුංග හොඳින් හෝ නරකින් පරද්දවිය යුතුයි කියලා. ඒක ගියේ ලේක් හවුස් පත්‍රයේමයි ඒගොල්ලන්ගේ ආණ්ඩුවෙන් පාලනය කරපු ලේක් හවුස් පත්‍රයේ වෙලාවේ. ඊළඟට හොඳින් හෝ නරකින් පරද්දවන්න මහරට ඇරියේ කවුද? බාරව 3 දෙනෙක් ඇරියා. UNP එකේ හිටපු ලොකුම මැතිවරණ ප්‍රචණ්ඩ කාර්යව 3 දෙනෙක්. මැතිවරණ දවසේ මගේ ඇස් දෙකට දැක්කා. වෑබොඩ දකුණ සහ උතුර කියන පොලිං බූත් දෙකේ ගොඩාක් ඡන්ද තිබුණා දහස් ගාණක්. 90ක් විතර ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ හිටියේ. ඡන්දදායකයෝ පොලිමේ අපි කිව්වා සුදු ඇඳගෙන යන්න කියලා නිල් ඇඳගෙන ගියොත් හරි ගහයි කියලා බයට. ගිහිල්ලා ඡන්ද දාන්න කිව්වහම ගෝණවල සුනිල් එක්ක ජීප් දෙකකින් ගිහිල්ලා ගහපිය මරාපිය කොටාපිය කියාගෙන ටයර් කපාපිය කියාගෙන පැන්න එළියට අලි කිනිසි අරගෙන තුවක්කු අරගෙන අපේ කාර් වල එතන වාතිබුණ වාහන වල ටයර් කැපුවා ගැහුවා වාහන වල වීදුරු කැඩුවා අපි මේ ගිය වැරදි වැඩක් කරන්නේ වාහනයක් දෙකක් තිබුණා අපි අර වටේට සංචාරය කරනවා මුකුත් ප්‍රශ්නයක් තියෙනවද කියලා බලන්න. ඒ තිබුණ වාහනයක් පිකප් එකක් අලුත් පිකප් එකක් ඔක්කොම ඡන්දදායකයන්ට ගහලා පැන්නුවා උදුරගත්ත රජයේ නිලධාරීන්ගෙන් ප්‍රතිවර්ණ නිලධාරීන්ගෙන් ඡන්ද පොත් පිටින් උදුරගෙන කතරේ ගහලා දැම්මා. අලියට කතරේ ගහලා එදුවා. පොලිසියට ගියාම එන්ට්‍රි දාන්න IB පොතේ කොල්ලයි කියනවා. ඊට පස්සේ අන්තිමට පොලිසියේ මේසේ ගිහිල්ලා ඉඳගෙන මේ UNP එකේ ලොක්කෝ පොලිසිය වයිසිටත් ඕඩර් දුන්නා. ඉතින් මේ වාගේ පුදුමාකාර වැඩ කොටසක් කරලා අන්තිමට විජයගේ ජීවිතේත් උදුරගත්ත එක්සත් ජාතික පක්ෂයෙන් කියලා දැන් විජය කුමාරතුංග ඝාතනය පිළිබඳ කොමිෂන් සභාවෙන් ඔප්පු වෙලා තියෙනවා.